Hebrew with Surah. ලෝකී මැරුණු භාෂාවක් විදිහට සලකලා ආයෙත් ජීවමාන වුණු එකම භාෂාව හීබ්‍රු භාෂාවයි. බයිබලයේ ඉඳන් නූතන තාක්ෂණය දක්වා විහිදුණු මේ අපූරු භාෂාව ඉගෙන ගන්න එක ඇත්තටම අලුත් අත්දැකීමක්. අද අපි අපේ පළවෙනි පාඩම විදිහට හීබ්‍රු ඉලක්කම් 0 ඉඳන් 10 දක්වා නිවැරදිව උච්චාරණය කරන්නේ කොහොමද කියලා බලමු. හීබ්‍රු භාෂාවේ ඉලක්කම් ලිවීමේදී අපි භාවිතා කරන ජාත්‍යන්තර ඉලක්කම්මයි භාවිතා වෙන්නේ. ඒත් ඒවා කියවන විදිහ සිංහල අපිට ටිකක් වෙනස්. අපි පටන් ගනිමු. බිංදුවට කියන්නේ එෆස්. හරියට අපි ඉංග්‍රීසියෙන් එෆර්ට් කියනවා වගේ શબ્දයක්. 1 එහාද. මෙතනදී ද શબ્දය ඊටාම මෘදුව උච්චාරණය කරන්න. 2 ෂ්නයිම්. 3 ශ්ලෝෂා. 4 අර්බා. 5 හමීෂා. ශීෂා. මේක මතක තියාගන්න ලේසි. 7 ශිවියා. 8 ස්මෝනා. 9 තිෂා. 10යි අසාරා. මෙන්න මේ විශේෂ දේත් මතක තියාගන්න. හීබ්‍රු අකුරු ලියන්නේ දකුණේ ඉඳන් වමට වුණාට මේ ඉලක්කම් ලියන්නේ අපි ලියන විදිහටම වමේ ඉඳන් දකුණටයි. ඒ වගේම හීබ්‍රු භාෂාවේ හැම අකුරකටම අංකිතාගයක් තියෙනවා. ඒකට කියන්නේ ගෙමට්‍රියා කියලා. ඒ ගැන අපි ඉදිරි වීඩියෝ එකකදී කතා කරමු. අද ඉගෙනගත්ත ඉලක්කම් 10 හොඳට පුරුදු වෙන්න. මීළඟ පාඩමෙන් අපි හීබ්‍රු භාෂාවෙන් තවත් අලුත් දෙයක් ඉගෙන ගනිමු. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක follow කරලා තියාගන්න.